සුබ දවසක් ඔයාලට එනතාවගේ මදත් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලේසියෙන්ම හදාගන්න පුළුවන් drink එකක්. drink එකක් කිව්වට ඔයාලට මේක කන්නත් පුළුවන්, බොන්නත් පුළුවන්. මේක අමුත්තන්ට පිළිගන්නන්න වගේම විශේෂ උත්සව අවස්ථාවලදී ඔයාලට මේක හදලා රස බලන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම අපි ජෙලි එක හදාගමු. මම අද ගත්තේ අඹ රස ජෙලි පැකට් එකක්. ඔයාලට කැමති පාටකින් කැමති රසයකින් ජෙලි පැකට් එකක් ගන්න පුළුවන්. පැකට් එකේ තියෙන ප්‍රමාණයටම වතුර එකතු කරගෙන ජෙලි එක හදාගෙන මේක ෆ්‍රිජ් එකේ හොඳට සෙට් වෙන්න තියාගන්න. ඊළඟට අපිට ඕන කරනවා සව්. මම මෙතන සව් ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. එකපාරක් හොඳට සෝදලා අරගන්න. ඊට පස්සේ භාජනයක් ලිපේ තියාගෙන සව් ටික වැහෙන ගානට වතුර එකතු කරගෙන මේක හොඳට නටනකම් උණු කරගන්න. දැන් මේකට සෝදාගත්ත සව් ටික එකතු කරගෙන හැඳි ගාන ගමන් උයා ගන්න. විනාඩි 4ක් 5ක් වගේ කාලයක් උයාගත්තා නම් ඇති. වැඩි කාලයක් උයා ගන්න එපා. එතකොට මේ සව් ටික දිය වෙන්න පුළුවන්. සව් ටික උයාගත්තට පස්සේ මේක ඇල් වතුරින් එකපාරක් සෝදලා වතුර බේරලා අරගන්න. දැන් මේ සව් එකට මම කහ පාටින් කලරින් බින්දු කිහිපයක් එකතු කරගන්නවා. මම ජෙලි එක හදාගත්ත පාටින්මයි කලරින් එකතු කරගත්තේ. ඔයාලට කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. කලරින් එකතු කළේ නැහැ කියලාත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කැමති නම් විතරක් එකතු කරගන්න පුළුවන්. කලරින් දාගත්තට පස්සේ මේ ටික කලවම් කරලා විනාඩි 2ක් 3ක් වගේ අපි පැත්තකින් තියාගමු. ඊළඟට අපිට ඕන කරනවා ෆ්‍රෙෂ් මිල්ක්. මම මෙතන මිලිලීටර් 500ක් අරගෙන තියෙනවා. කූල් කරපු ෆ්‍රෙෂ් මිල්ක් අරගන්න. එතකොට මේක රසයි. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පිටිකිරි උනත් දිය කරලා ගන්න පුළුවන්. ඊළඟට මේකට සීනි මේස හැඳි 2ක් එකතු කරගන්න. ලුණු පිංචකුත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට දිය වෙනකන් කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට කලින් උයාගත්ත සව් ටික එකතු කරගන්නවා. වෙනද වගේම අවශ්‍ය ද්‍රව්‍ය ටික ඔක්කොම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. දැන් මේ කිරි එකයි සව් වැට ටිකයි හොඳට වෙන වෙනකන් කලවම් කරගන්න. ඊට පස්සේ අපි කලින් සෙට් වෙන්න තියාගත්ත ජෙලි එකත් මේ විදිහට චූටි කෑලි වලට කපාගෙන එකතු කරගන්න. මම මේකට පොඩි කෑලි කපා ගත්ත අඹ ගෙඩියකුත් එකතු කරගන්නවා. තවත් රස වැඩි කරගන්න ඔයාලට කැමති පළතුරක් එකතු කරගන්න පුළුවන්. පළතුරු නැතුව වුණත් මේක හරිම රසයි. ඔයාලට මේක හැදුවට පස්සේ ෆ්‍රිජ් එකේ දාලා තියලා බොන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. අනිවාර්යයෙන්ම හදලා බලන්න. රස්නේ කාලේට මේක ගොඩක් හොඳට ගැලපෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලා මේ රෙසිපි එකටත් කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ රෙසිපීස් දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.